වසර මිලියන ගණනකට පෙර පෘථිවිය පාලනය කළ දැවැන්ත ජීවීන් කවුද? ඔවුන් ඇත්තටම කොතරම් විශාලද? ඔවුන් අතුරුදන් වූයේ කෙසේද? අද අපි කතා කරන්නේ ලොව මෙතෙක් ජීවත් වූ අති විශිෂ්ටතම සත්වයන් වන ඩයිනෝසරයන් ගැන. ඩයිනෝසරයන් යනු මිලියන 230කට පමණ පෙර ජීවත් වීමට පටන්ගත් සර්ප විශේෂයකි. ඔවුන් පෘථිවිය මත මිලියන 105කට වැඩි කාලයක් ආධිපත්‍ය දැරූහ. මිනිසුන් පෘථිවියට පැමිණීමට බොහෝ කාලයක පෙර ඔවුන් මෙහි ජීවත් වූහ. ඩයිනෝසර් යන වචනයේ තේරුම භයානක කටුස්සා යන්නයි. ඩයිනෝසරයන්ගේ විවිධ වර්ග තියෙනවා. සියලුම ඩයිනෝසරයන් එකම ආකාරයේ නොවේ. ටිරැනෝසරස් රෙක්ස් ටී-රෙක්ස් මේ ලොව ප්‍රසිද්ධතම ඩයිනෝසරයයි. තම බලවත් ශක්තිමත් දත් තිබුණි. බ්‍රැකියෝසරස් දිගු බෙල්ලක් සහිත ශාකභක්ෂයකයෙකි. එහි උස තට්ටු 4ක ගොඩනැගිල්ලකට සමානයි. වෙලොසිරැප්ටර් කුඩා නමුත් ඉතා වේගවත් දඩයක්කාරයෙකි. කණ්ඩායම් වශයෙන් දඩයම් කළ බව විද්‍යාඥයින් විශ්වාස කරයි. ට්‍රයිසෙරටොප්ස් හිස මත අං 3ක් තිබූ මෙම ඩයිනෝසරයා ශාක ආහාරයට ගත්තේය. ඩයිනෝසරයන් ජීවත් වූ කාලයේ පෘථිවිය අද මෙන් නොවීය. විශාල වනාන්තර, ගිනිකඳ සහ උණුසුම් දේශගුණයක් පැවතුණි. අද වෙන්ව පවතින මහද්වීප එක විශාල භූමියක ප්‍රදේශයක් ලෙස තිබුණි. ඩයිනෝසරයන් අතුරුදන් වූයේ කෙසේද? වසර මිලියන 66කට පමණ පෙර පෘථිවියට විශාල ග්‍රහකයක් වැටුණු බව විද්‍යාඥයින් විශ්වාස කරයි. එම ගැටීමෙන් දැවැන්ත ගිනි දැල් ඇති වුණා. අහස දූවිලි වලින් වැසී ගියා. හිරු එළිය පෘථිවියට ළඟා නොවීය. ශාක මිය ගිය බැවින් ආහාර දාමය බිඳ වැටුණි. මේ හේතුවෙන් බොහෝ ඩයිනෝසර් විශේෂ වඳ වී ගියා. ඩයිනෝසරයන්ගේ ඥාතීන් අදත් ජීවත් වෙනවාද? ඔව්. විද්‍යාඥයින් පවසන්නේ අද සිටින පක්ෂීන් ඩයිනෝසරයන්ගේ ඍජු පරම්පරාවක් බවයි. විශාලතම ඩයිනෝසරයන්ගේ බර අලි 15කට වඩා වැඩි විය හැකියි. ඔවුන් මිලියන 165කට වැඩි කාලයක් පෘථිවිය පාලනය කර අතර සමහර ඩයිනෝසරයන්ට පිහාට තිබුණි. එමෙන්ම ඩයිනෝසර් බිත්තර ලොව පුරාම සොයාගෙන ඇත. ඩයිනෝසරයන් අද ජීවත් නොවුනත් ඔවුන්ගේ අස්ථි, පාසටහන් සහ පොසිල හරහා අපට තවමත් ඔවුන්ගේ ලෝකය ඉගෙන ගැනීමට හැකිය. අනාගතයේදී තවත් අලුත් සොයා ගැනීම් සිදුවිය හැකි අතර ඩයිනෝසරයන්ගේ අභිරහස් තවදුරටත් හෙළිවනු ඇත. මේ වීඩියෝ එකෙන් ඔයා ඩයිනෝසර්ලා ගැන අලුත් දෙයක් දැනගත්තා නම් පහලින් කමෙන්ට් කරලා අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.